මෙන්න ප්‍රශ්නය. කොඩියක් තිබුණේ කොතනද? වලනේ. අපි ලොක් කරගමුද ආන්සර් එක? ස්ක්‍රීන් නම්බර් 1. ස්ක්‍රීන් නම්බර් 1. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? හරියටම දුන්නා. කැච් එකත් මිස් කරගන්න ගත්තා. මොකද දැනෙන්නේ හොඳ සැහැල්ලුවක් දැනෙනවද දැන්? අම්මෝ නෑ ඒක ප්‍රෙෂර් එකක් දෙන්නේ. දාඩිය දාලා තියෙනවා. හරි. අපි එහෙනම් ඒ දාඩිය දැමීම පොඩ්ඩක් තව වැඩි කරගන්න නෙමෙයි. තව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. අපි යමු ඊළඟ ආන්සර්ස් 10 බලන්න. ලෑස්තිද? ලෑස්ති. මෙන්න ආන්සර්ස් 10. ඔබ මේ දකින්නේ එදිනදා ජීවිතයේදී අපි භාවිතා කරන රසායනික ද්‍රව්‍ය 10කි. ඒවා නම් රබර්, ග්ලූකෝස්, කපුරු බෝල, පල්මානික්කම්, යීස්ට්, තඹ, ලී, ඉටි, වැලි, සබල්. මෙන්න ප්‍රශ්නය. මින් සිලිකන් ඩයොක්සයිඩ් රසායනික නාමය වන්නේ කුමකද? ඊස් නෙවෙයි, තඹ නෙවෙයි, ලීත් නෙවෙයි, අරක සුක්‍රෝස් ඒකත් නෙවෙයි, රබර් නෙවෙයි. මෙන්න මේ දෙකෙන් එකක් තමයි මම හිතන්නේ. ආන් අර දෙකෙන්. මොන දෙකෙන්ද? කපුරුයි ඉටි. ඉටි. හරි ඔයා කියන්න. ඔයා කියන්න මම ඕනෙක් කර දුවන්න. මට බෝලේ දාන්න යන්නේ. නෑ. ඔයා කියන්න ඔයා කැමති එකක් කියන්න මම ඕන එකක් මේ. නෑ මට ඇත්තට මේක නෝ. නෑ හරි ඔයාට මම දෙකක් දුන්නා. හරි මේ මම කැමති අරකට ඒකට දැන් අරග වුණොත් ඉතින් අපි ලොක් කරගමු දාන්ස් එක. ස්ක්‍රීන් නම්බර් කියන්න. 3 දාමු. ස්ක්‍රීන් නම්බර් 3. නෑ නෑ කොහොමද මේ කැච් එක? මේ වගේ කැච් එකක් නම් ලේසියෙන් මිස් කරගන්න එපා. දිගටම බලන්න සිරස කැච් පොයින්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න.